මේ ටියුටෝරියල් එකේ අපි ඉගෙන ගන්නවා පළවෙනි PHP ෆයිල් එක ක්‍රියේට් කරන්න. ඉතින් මේ සඳහා මම භාවිතා කරන්නේ ඕනම Windows operating system එකක අපිට තියෙන මේ notepad application එක. ඉතින් ඔයගලන්ට ඊට අමතරව වෙනත් softwares භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට පුළුවන් Dreamweaver වගේ software එකක් භාවිතා කරන්න මේ සඳහා. ඉතින් අපි බලමු කොහොමද මේ notepad භාවිතා කරලා මේ PHP application එකක් create කරගන්නේ. මුලින්ම මම start කරන්න notepad application එක. ඊට පස්සේ අපි notepad application එකේ මේ ෆයිල් එක මම සේව් කරගන්නවා PHP ෆයිල් එකක් විදියට. ඉතින් මේක අපි සේව් කරගන්න ඕන මේ WAMP අපි ඉන්ස්ටෝල් කරගන්න තියෙන WAMP සර්වර් එකේ WAMP ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා www කියලා මෙන්න මේ ෆෝල්ඩර් එක. මේක තමයි අපි server side scripts අපි local host එහෙම නැත්නම් Apache server එකෙන් run කරන්න ඕන වන script අපි save කරන්නේ මෙන්න මේ folder එක ඇතුලේ. ඉතින් මේ folder එක ඇතුලේ ඔයගලන්ට පුළුවන් create කරන්න PHP කියලා folder එකක්. මොකද අපි PHP scripts save කරන්න යන්නේ මේ folder එක ඇතුලේ. ඊට පස්සේ අපි script එකට නමක් දෙනවා. අපි script එකට දෙමු first කියලා .php මතක තියාගන්න මේ අවසානයේ අපි type කරන .php එක type කිරීම ඉතාම වැදගත්. මොකද මේකෙන් තමයි අපි මේ save කරන්න යන file එකේ file extension එක PHP file එකක් කියලා දෙන්නේ. මොකද මේක අපි දුන්නේ නැත්නම් file එක save වෙන්නේ නැහැ PHP format එකෙන්. ඊට පස්සේ save as type කියන එක අපි change කරනවා all files වලට. දැන් අපි file එක save කරගන්නවා. දැන් අපි file එක save කරපු තැනට ගියොත් C drive එකේ WAMP folder එක ඇතුලේ තියෙන www.php දැන් ඔයගොල්ලන්ට පේනවා මේක PHP file එකක් විදිහට save වෙලා තියෙන්නේ. දැන් මේක ඔයගොල්ලන්ට අවශ්‍ය නම් create කරගන්න පුළුවන් WordPad software එකනොත් අපි ඒ ගැන පස්සේ වෙලාවක බලමු. මුලින්ම PHP ඕනම PHP ෆයිල් එක අපි PHP tags add කරන්න ඕනේ. PHP tags විදිහට අපි add කරන්නේ මෙන්න මේ විදිහට. ඔයගලන්ට පේනවා දැන් අපි මෙන්න මේ විදිහට අපි PHP tag එක add කරන්න ඕනේ. angle bracket එක ඊට පස්සේ question mark එක PHP. මේක තමයි opening tag එක. ඊට පස්සේ අපි closing PHP tag එක විදිහට add කරන්නේ question mark closing angle bracket. දැන් අපේ PHP code එක මේ දෙක අතර අපි type කරන්න ඕනේ. මම මේක type කරන්න echo statement එක echo hello කියලා. මේක අපිට පුළුවන් echo එක භාවිතා කරද්දී අපිට අවශ්‍ය නම් double quotes use කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට single quotes use කරලත් මේ echo statement එකේ අපිට display කරන්න ඕන command එක type කරගන්න පුළුවන්. පස්සේ අපි file එක save කරගන්නවා. දැන් අපි file එක save කරගත්තා. දැන් අපිට තියෙන්නේ PAM server එක භාවිතා කරලා මේ file එක server එකේ run කරන්න. ඉතින් අපි PAM server icon එක උඩ click කරලා local host එකට යමු. local host එකේ අපි පහළට එද්දී ඔයගලන්ට දකින්න තියෙනවා your projects කියලා. මේක ඇතුලේ අර PHP folder එක අපිට තියෙන මේක click කරන්න. එවිට ඔයගලන්ට ඒ folder එක ඇතුලේ තියෙන files ටික list කරගන්න පුළුවන්. දැන් අපි මේ file එක select කරමු. දැන් ඔයගලන්ට පේනවා මම මේ file එක select කරාම මට මෙන්න මේ වගේ hello කියලා display වෙනවා. මොකද අපේ PHP file එකේ අපි hello කියලා මෙන්න මේ විදිහට echo කරගත්තා. එහෙම නැත්නම් output එකට print කරගත්තා. ඉතින් මේ විදිහට තමයි අපි PHP file එකක් create කරගන්නේ.
ඊළඟ ටියුටෝරියල් එකේදී අපි බලමු තවදුරටත් PHP ෆයිල්ස් මොන ආකාරයෙන්ද ක්‍රියේට් කරගන්න කියලා.